ඉතින් සුබ දවසක්. ලංකාවේ සුන්දර තැන් හොයාගෙන යන ගමනට අදත් මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. හෝටන් දැන්නේ ගත කරන තවත් එක ලස්සන දවසක්. ඒ වුණාට අද අපේ ගමනාන්තේ වැඩි කවුරුත් නොයන ලංකාවේ පිහිටලා තියෙන කඳු අතරින් උසින් දෙවන ස්ථානයේ දරන කිරිගල්පොත්ත කන්ද තරණය කිරීම. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝටන් දැන්න ජාතික උද්‍යානයේ තමා කිරිගල්පොත්ත කන්ද පිහිටලා තියෙන්නේ. ලංකාවේ මහජනයාට විවෘත උසම ස්ථාන විදිහට මේක සැලකෙනවා. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2388ක් උස මේ කිරිගල්පොත්ත කන්ද කඳු නගින්නට අපූර්ව අත්දැකීමක්. මතක් කරන්න ඕනේ. කිරිගල්පොත්තේ යනවා නම් ටිකට් කවුන්ටර් එකෙන් ටිකට්ස් අරගෙන වර්ල්ඩ්ස් ඇන්ඩ් ට්‍රේල් එකේ ටිකට් චෙක් කරන කවුන්ටර් එක ගාවට උදේ 11ට කලින් එන්න ඕනේ. එතනින්ම තමයි කිරිගල්පොත්ත ට්‍රයල් එක පටන් ගන්න. කිලෝමීටර් 7ක්. ලංකාවේ දෙවනියටම උසම කඳු මුදුනට. සම්පූර්ණ රවුන්ඩ් ට්‍රිප් එකම කිලෝමීටර් 14ක්. අනේ PS පැය 5ක් 6ක් ගත වෙන ගමනක්. මතක ඇතුව කිරිගල්පොත්ත යන ඔයාලා හෝටන් තැන්නේ කාර්ය නියුතු නිලධාරියකින් අවසරය අරගෙන යන්න. දිව්‍යයන් ගැවසෙන ප්‍රදේශයක් හින්දා ආරක්ෂාව ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න මතක් කරනවා. කඳු මුදුනට යන මාර්ගයේ පුරාම වගේ මේ විදිහට නිවැරදි මාර්ගය සලකුණු කරලා තියෙන පුවරු සවි කරලා තියෙනවා. ඒ නිසා මාර්ගයේ වරදින්න තියෙන chance එක ගොඩක් අඩුයි. කොළපාට තැනිතල පොඩි පොඩි වගුරු බිම් හෝටන් තැන්නේ වෙනදට අත්විඳින පරිසරයට වඩා වෙනස්ම පරිසරයක්. ඒ වගේම වෙනස්ම අත්දැකීම්. ගෝන්නුන්, වල්ලූරන්, වලිපපුණන් වගේ මේ වගේ සත්ත්ව විශේෂ කීපයක්ම අපිට මේ ගමන පුරාම දකින්න හම්බුණා. යටත් දන්නේ නැහැ. අර පේන්නේ ඒක නේද? අරහි. රිකෝඩරේ ගියාම. ස්ටේජ් කීයක් ගියා? දෙකක් පොඩ්ඩයිද? කිලෝමීටර 8.8ක් විතර. අර PS නම් වීඩියෝ වලට ගන්න ඊට පස්සේ කමෙන්ට් වලින් මම දැනෙන්නේ ආව කඩලා නම් කොහෙද යන්නේ මාත් මේ පාදරේ නෑ ඒක අර මේ වැඩි මේවා නැති එකක් බා.
හයික් එකේ ලේසි කොටස ඉවරයි. දැන් තියෙන කන්දේ නැග්ම. අමාරු කොටස. ඊට කලින් ජීවිතේ විඳින්න යන්න. ප්ලේන් ටී විතරයි අඩු. රොටියයි ලාවට යන පොඩි වැස්සකුයි තියෙනවා. ටික සද්ද ඔබ අර සැගි ස්කූබිඩු අර ෆිල්ම් එකේ ඉන්නේ අර වෙලම වැ- අර හිර ඇඳුම මොකද තෝරසන ගොඩක් මාසක් වැටෙනවා. වැටෙන ඔයලා පැත්තට රංගන වැටෙන පැත්තට ඇල්ලුවා. ඒ බං රත්තරන් ටිකක් වගේ අරගෙන දියා ගන්න. දැන් රත්තරන් ගණන්නේ බා. තියාම ගා. ඩොලර් තියෙන හතරන් අන්නේ ඔය සීන් එකේ කියන්නේ ඉඳලා මේ අවුරුදු දෙකකට විතර කලින් දිවියේ ගස් කඳක් පහුරු ගාපු සලකුණු. ගමනේදී පරිස්සම ගැන ආය ආය සැලකිලිමත් වෙන්න කියලා මතක් කරලා දෙන සලකුණු. ඒතරයි බඹර කන්ද කියන්නේ. බඹරු ආපෙ හින්දලා. බඹර කන්ද කියන්නේ ඉක්කොගත්ත බයි ඒක තේරුම් නැහැ. බඹර පහස ලැබුණා. මේ කැටේ වගේ ඒවත් කකුල තියන්න බෑ වලට බොන්නවා. මෙහෙන් ගියත් එරේ කියලාද කියන්නේ? කොයි පැත්තටද වතුර? අර හෙට යන වතුර ගන්න එන්න උඩින් බෝ. මේ මෙහෙන් ඊසිය තෑගි බා. තැනිතලා වනාන්තර පහු කරගෙන එනකොට මේ විදිහේ පොඩි පොඩි වතුර පාරවල් ගොඩක් අපිට හම්බුණා. මාර පැහැදිලි පිරිසුදු බවක් ඒ හැම එකෙම වගේ දකින්න හම්බුණා. ඉඳාගමුද ඉඳාගමු තද තද මේ ලස්සන පාර මේ බීච් එකට තව ටිකක් තියෙනවා. දැන් තියෙන්නේ වටේම කැලෑව. කැලෑවත් එක්ක මේ ඉඳුරත් එකතු වුණාම ලොකු ගුප්ත හැඟීමක් තමයි දැනෙන්නේ. දිව්‍යයන්ගෙන් පරිස්සම් වෙන්න ඕනෙම තැන. කොච්චර කැලෑවද කියනවනම් සමහර තැන්වල අපි දන ගහමින් තමයි ගියේ. නාසි දැල්ලක් ගියාම මොකද? අර ඌ යන වගේටනේ ඕහොන්න ආයෙත් ඒ වගේ පිට එකකින් තිබුණා හොඳ හයිඩක් නී මෙන්න යන්න ඔයාලත් කිරිගල් පොත්ත තරණය කරන බලාපොරොත්තු වෙනවනම් පෙබරවාරි අප්‍රේල් එහෙම නැත්නම් ජූලි සැප්තැම්බර් කාලවකවානු අතරදී යන්නේක වඩාත්ම සුදුසුයි. මොකද ඒ කාලවල තමයි මේ ප්‍රදේශයේ වැඩි වියලි බවක් හඳා පවතින්නේ. අනිත් කාලවලදී මීදුමෙන් වැහිලා යන හින්දා මුදුනේදී අපිට දකින්න හැමෙන view එක ගොඩක් වෙලාවට නැති වෙලා යනවා. මේ දුංගල සිටේ. ඒක ඇසිටේ. ලංගි මට දැන් කියන්න පාර
මූ තමා හොඳට මෙතැන් ගියේ අන්තිමට අර මේ ගිහලා ඒ කියන්නේ මේ යද්දි වෑන් එකට නැග්ගා යද්දි හොඳට මෙතැන් ගියේ මූවා ෂර්ට් ඇඳලා මේ උඹට ටී-ෂර්ට් අඳු කෑල්ලද කෑල්ලද උඹට ටී-ෂර්ට් අඳු නැත්නම් උඹ කැලේට තද්දිගේ ෂර්ට් එකක් ඇඳලා මහත්මයා වගේ දැන් අපි ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2388ක් උඩින්. කිරිගල්පොත්ත කන්දේ ළඟා වෙන්න පුළුවන් උසම ස්ථානය. ලොකු මීදුමක් එක පොඩි වැස්සක් යන හින්දා view එක නම් බලා ගන්න හම්බුනේම නැහැ. ඉතින් ඇයි මේ කිරිගල්පොත්ත කන්දට මේ නම් පට බැඳලා තියෙන්නේ? කන්දේ එක පැත්තක පිහිටලා තියෙන ගලට අවු වැටෙනකොට මේක කිරි පාරට දිලිසෙනවා. ඒ හින්දා මේ කන්දට කිරිගල්පොත්ත කියලා නම් වැටලා තියෙනවා. ඉතින් මේ කන්ද නගින්න ඔයාලත් ආසාවෙන් ඉන්නවනම් උදෙන්ම යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අවශ්‍ය ආහාර පාන විශේෂයෙන්ම වතුර අරන් යන්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා. ඒ වගේම කිසිම දෙයක් ඔයාලගේ ඉන්න කිසිම දෙයක් දාලා එන්න එපා. අඩිසටහන් පමණක් ඉතුරු කරලා එන්න. අයියෝ view එක බලන්න නෑ නේද උඹලේ ගලිසන් හොඳට තියෙනවා මුගේ කන්දිසන් නේද හොල්ලව දැන් හරි මේ පරිසරයේ සද්දයක් වගේ නිකන් හරි වචනයක් කතා කරනකොට මේ පරිසරයේ සද්දයක් වගේ කියනවා අය ඇහුවේ අර පඩින්නේ අර දාගෙන කද්දේ බොරුව එන එකත් ආයි ගනි වරින් දැන් ඒකත් ගනි බෝකටට දාපන් මේ චිත්ත සංතාපේ ඔව් හරි අය වරෙන් තේම කතා කරන්න එපා. ඒ මොකද දේශපාලනයට සපරා ඒක අල්ලගන්නේ මේක කොකල් මේ පොඩ මෙහෙට වරින් මම මුට කිව්වා මෙහෙන්න එපා යයි කියලා වෙන්නන්න දායි ඩයල් එක නේ ආවා සපත්තු දියර ඒ සපත්තු ගැලවේ මේ අර අතන මේ ග්ලෑලි මේවා කෑල්ලක් තිබ්බනේ ස්ලෝලි කොට කෑල්ල ඒකට අඩිය තියෙනවා බා අර කකුල ගිල්ල ගන්න එපා මේ හරියට තියෙනවා අත දීපන් ඔය මෙතන
ඵලයන් කරේ ගඳයි ගඳ කියන්න බෑ ගෞරවනීය සතෙකු සැරයි සියදෝරිස් නම සියදෝරිස් කැම්රි ගෝන් ඕනට මේ කන්න දෙමු ඌ බත් විතරයි කන්න එක දුවගෙන ඇවිල්ලා මේක අපොත් එහෙම කොහොමද කරන්නේ කහනවද සොයා මේකෝ बैटरी होता नहीं निकाल सात बाती का दी पर मैंने का नॉन मैंने ඉතින් මෙතනින් අපි කිරිගල් පොත්ත සංචාරය නිමාන්න. තවත් අලුත් සංචාරයකින් හම්බෙනතුරු ඔබට සුබ දවසක්. මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. අලුත් සංචාරයකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න.